සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. සහෝදරවරුනි, දැන් අපි දන්නවා 6 වෙනිදා පළාත් පාලන මැතිවරණය මේ රටේ තියෙනවා. ඒ නිසාවෙන් මේ පළාත් පාලන මැතිවරණයේදී අපි අතර ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. අපි කවුද තෝරා පොත් කරගන්න, එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවට, නගර සභාවට සභාපති හා නගර සභාවේ නගරාධිපති ඇතුළු ඒ මන්ත්‍රී මණ්ඩලයේ ඒ සභිකයෝ අපි තෝරගන්නේ කවුද කියලා අපිට ප්‍රශ්නයක් මේ වෙනකොට ඔබ සියලු දෙනාට ප්‍රශ්නයක් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කුතුහලයක් වෙලා තියෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ඒ කරුණු කාරණා කෙසේ වෙතත් මගේ නම් එකම අරමුණ වී ඇත්තේ, එකම හැඟීම වන්නේ, මම ඔබ සියලු දෙනාටත් කියන්නේ අපි එක් පුජ්‍යලියෝ කියන දේවල් අහලා මේ රට යම් කිසි විපතකට අත දැම්මනම් අපිත් ඒකට සහයෝගය දීලා තියෙනවා, දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ නිසාවෙන් මම මේ අවස්ථාවේදී කියන්නේ අපි නැවත රැවටෙන්න එපා. එක එක්කෙනාගේ තමන්ගේ බලය තහවුරු කරගන්න, එහෙම නැත්නම් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගෙන පාර්ලිමේන්තුව දක්වා යන්න සමහරක් දඟලනවා, සමහරක් පළාත් සභාවට යන්න දඟලනවා, සමහරක් එතනින් එහාට ගිහිල්ලා පෞල් පසින්බිය හදාගන්න හදනවා. එවන් අවස්ථාවක අපි කළ යුතු වන්නේ, මම නම් කියන්නේ, මගේ මතය කියන්නේ, මගේ හැඟීම කියන්නේ, මම ඔබ සියලු දෙනාටත් කියන්නේ, අපි දැනට පවතින රජයක් තියෙනනේ, කවුරු හෝ වේවා, ඒ රජයේ තුල අපිට යම්කිසි වැඩක්, ගමට වැඩක් කරගන්න නම් අපිට අනිවාර්යෙන් අපි ලබා දිය යුතුයි මාලිමාවට ඡන්දය. ඇයි මම එහෙම කිව්වේ? අපි ගත්තාම දැන් මිහිරිගම බල ප්‍රදේශයේ මිහිරිගම ප්‍රාදේශීය සභාව ගත්තොත් මගේ කොට්ටාශය තමයි අංක 28 මාලිගාතැන්න වදුරෝ කොට්ටාශයට. ඒ කොට්ටාශය ගත්තොත් අපි දේශපාලඥයන් දැන් ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් ගත්තාම එක් පක්ෂ වලට පැනපු රිංගපු අය ඉන්නේ. ඊටත් අමතරව ඔවුන්ට බලයක් නැහැ, ඔවුන්ට හැඟීමක් නැහැ ඒ ගමට වැඩක් කරන්න කියලා. ඔවුන්ට කිසි දේශපාලන පරපුරුද්දක් නැහැ. නමුත් NPP එකේ ඉන්නවා, මාලිමාවේ ඉන්නවා එක පුජ්‍යලයක්. එදා පක්ෂේ වැටෙද්දී දාලා ගියෙත් නෑ, පක්ෂේ නැකිට්ටෝ වැටි ඇවිදපු, ඒ වගේම පක්ෂේ මෙතෙක් දුරට ඇදගෙන ආපු ගමේ සද්දන්තයෙක් හැටියට හිටපු අපි ගමේ නම් කියන්නේ සුමිත් කියලා, සුමිත් මහිලාල් කියන චරිතය මෙවර NPP එකෙන් ඡන්දය ඉල්ලනවා ප්‍රාදේශීය සභාවට, මිහිරිගම ප්‍රාදේශීය සභාවට. එතනදී මම දන්නවා අනිවාර්යෙන්ම ඔහු දිනුවත් නැතත් ඔහු ඒ ලිස්ට් එකෙන් හරි ගිහිල්ලා ඔහු ඒ ගමේ ප්‍රාදේශීය සභාවේ සභාපති කරනවාම තමයි. මොකද පරණම් පුජ්‍යලෙක් ඉන්නේ, පක්ෂේවත් දැනීමක් තියෙන, ප්‍රාදේශීය සභාවේ අවුරුදු ගාණක් වැඩ කරපු, ගමේ ලයිට් එකක් හරි මරණාධාර සමිතියකට පුටු ටිකක් හරි ලබා දුන්න පුජ්‍යලෙක් ඉන්නවා නම් ඒ සුමිත් මහත්මයා තමයි. ඒ නිසා මම අපි සියලු දෙනාට කියන්නේ සුමිත් කියන චරිතය ප්‍රාදේශීය සභාවට යවන්න. ප්‍රාදේශීය සභාවට යවලා ඔහු සභාපති කරලා අපි ගමේ වැඩක් කරගන්න. මේ අවුරුදු 4-5වත් තුළ අපි සහයෝගයෙන් කටයුතු කරන්න අනිවාර්යයෙන්ම ඒ දේ කළ යුතු වෙනවාමයි. ඒ නිසාවෙන් ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා, ඔබ සියලු දෙනාටම යෝජනා කරනවා, අපි 6 වෙනිදා උදේ පාන්දර තමන්ගේ ඡන්ද පොළට ගිහිල්ලා මිහිරිගම ප්‍රාදේශීය සභාවේ වැඩි සභිකයන් සංඛ්‍යාවක් මාලිමාවෙන් යන්න ඡන්දය දීලා අපි ඒ කටයුත්තට, ඒ මල්වට්ටියට අත ගහලා අපි ඡන්දය දුන්නා කියලා අප්පුඩියක් ගහන්න සතුටු වෙන්න ප්‍රාදේශීය සභාවට ඒ අය යවන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාට ජය වේවා.